අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ විශාලතම රට ගැන. ඒ තමයි රෂ්‍යා. රෂ්‍යා කියන්නේ භූමි ප්‍රමාණයෙන් ලෝකයේ අංක 1 රට. මේ රට යුරෝපය සහ ආසියාව දෙකම පුරා පැතිරලා තියෙනවා. රෂ්‍යාවල කාලකලාප 11ක් තියෙන නිසා රටේ එක පැත්තක උදේ වෙද්දී තවත් පැත්තක රෑ වෙනවා. රෂ්‍යාවල අගනුවර තමයි මොස්කෝ. මේ නගරය ලෝකයේ ජනප්‍රිය නගර අතරින් එකක්. ඒ වගේම මෙහි තියෙන රෙඩ් ස්ක්වයර් සහ සේන්ට් බැසිල්ස් කැතීඩ්‍රල් ලෝක ප්‍රසිද්ධ ස්ථාන වෙනවා. රෂ්‍යා ගැන කතා කරනකොට එහි කාලගුණයත් විශේෂයි. සීත කාලයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය අඩුම තත්වයට වැටෙනවා. හිමින් වැසුණු වනාන්තර සහ ගංගා මේ රටේ සුන්දරත්වය වැඩි කරනවා. මේ රටේ දිගම දුම්රිය මාර්ගයක් තියෙනවා. ඒ තමයි ට්‍රාන්ස් සයිබීරියන් රේල්වේ. මෙය ලෝකයේ දිගම දුම්රිය මාර්ග අතරින් එකක් වෙනවා. රෂ්‍යා විද්‍යාව සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේත් ප්‍රසිද්ධයි. 1961 දී යූරි ගැගාරින් අභ්‍යවකාශයට ගිය පළමු මනුෂ්‍යයා බවට පත් වුණා. ඒ සිදුවීම ලෝක ඉතිහාසයේ විශාල ටර්නින් පොයින්ට් එකක් වුණා. රෂ්‍යාවල ජනතාව විවිධ සංස්කෘතික ආහාර සහ නර්තනවලටත් ප්‍රසිද්ධයි. ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර අතර සූප් වර්ග, බ්‍රෙඩ් වර්ග සහ සීෆූඩ් වර්ග බහුලව තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි රෂ්‍යාවල ස්වභාවික සම්පත්. තෙල්, ගෑස් සහ ලෝහ වර්ග බහු ප්‍රමාණයක් මෙහි තිබෙනවා. ඒ නිසා ලෝක ආර්ථිකයටත් රෂ්‍යා බලපෑමක් තියෙනවා. ඒ වගේම රෂ්‍යාවල ක්‍රීඩාත් ජනප්‍රියයි. පාපන්දු, අයිස් හොකි සහ ෆිගර් ස්කීටිං වගේ ක්‍රීඩා බහු දෙනා ආදරයෙන් බලනවා. ඉතින් ලෝකයේ විශාලතම රටවන රෂ්‍යා කියන්නේ ඉතිහාසය, විද්‍යාව, ස්වභාවය සහ සංස්කෘතිය එකතු වූ අද්භූත රටක්. මෙවැනි තවත් එඩියුකේටඩ් වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.